ජූස් වලින් නෑවිලා තිබුණ හින්දා ලෙස්සලා ඇතුළට යවද්දි මට තරු පෙනුණා. මං හොදට උස්ස දුන්නා අංකල්ට. අංකල් හොදට ගහනවා අහගග. අංකල් පොසිෂන් එක වෙනස් කළා. අංකල් මගේ අත් දෙක එක අතකින් අල්ලන් මාව ඉස්සරහට හරවලා අරන් කකුල් දෙකම පළල් කරපන් මයි අම්මා කිව්වා. මං කකුල් දෙකම හොදට උස්සලා උපරිම පළල් කළා. දැන් මගේ නංගි අංකල්ට හොදටම ඉස්සිලා පේනවා. අංකල්ගේ යකඩේ මගේ නංගි මැද්දෙන් තියලා අතුල්ල ඉඳලා අංකල් එකපාරටම ඇතුළට යවුවා. මගේ ඇස් උඩ ගියා. රිදුනට වඩා දැනුණ සනීපේ හින්දා මං කෑ ගැහුවා. අංකල් අනේ අම්මායේ. අනේ ආයේ කරන්නකෝ අම්මා ගන්නකෝ. නංගි කන්නකෝ. ආයේ දාන්නකෝ ගාලා. අංකල් වල් හිනාවක් දාගෙන මගේ අත් දෙක එයාගේ අතෙන් බැදගෙන පොල්ල ඇතුලේ දාලා. වස්තුව දෙන්නම් මං දෙන්නම් කියලා ගහගෙන ගියා. මගේ තන් උඩ යනවා ගහන ගැහිල්ලට අංකල් නිපාල එකෙන් කොනිට්ටගෙන නංගිට ගහලා එයාගේ බඩු විද්දුවා මගේ බඩේ ඉදන් කට ළඟට වෙනකම්. අංකල් බිම වැතිරුණා එහෙම්මම. අංකල්ට මහන්සි වගේ. මටත් යන්න ලං වෙලා තිබුණ හින්දා මං කකුල් දෙක පළල් කරලා අංකල්ගේ මූණ උඩින් ඉඳගත්තා. චුවා අංකල්ගේ කටට ලං කරලා. මං ඇගිල්ලෙන් ගහලා ඒ අවපු ජූස් ටික අංකල් ලෙවකාල සුද්ධ කළා. බස්සේ අංකල් උඹ හින්දා අද මගේ දවසම සුබයි රත්තරනේ ආයේ එන්නම් කියලා වැටිලා තිබුණ ලියුම් මිටියත් අහුලන් ගියා.